ආදරෙන් පිළිගන්නවා කුක්විත් නදීෂාක් එකතු වෙලා ඉන්නවලව. කැරමල් පුඩින් කිව්වම අපි දන්නවා ගොඩක් වෙලාවට ටින්කිරි පාවිච්චි කරලා තමයි හදන්නේ. ඉතින් අද ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටින්කිරි නැතුව කොහොමද කැරමල් පුඩින් එකක් හදාගන්නේ කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් හදන කැරමල් පුඩින් එකට වැඩිය වෙනස් විදිහට චොක්ලට් සහ කොෆි පාවිච්චි කරලා ගොඩක් රසට තමයි මේක හදන්නේ. ඉතින් එහෙමනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි ඉක්මනටම බලමු කොහොමද මේක හදන්නේ කියලා. මෙන්න මේ දේවල් තමයි අපිට පුඩින් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. අපි මුලින්ම කෝපි ටික දිය කරගෙන ඉමු. මේකට උණු වතුර පාවිච්චි කරන්න. එතකොට අපිට කෝපි ටික ඉක්මනට දිය කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ෂණික කෝපි එහෙම නැත්නම් ඉන්ස්ටන්ට් කොෆි එක තමයි ඔයාලට මේකට පාවිච්චි කරන්න වෙන්නේ. මම මුලින්ම කිව්වා වගේ ටින්කිරි පාවිච්චි කරන්නේ නැහැ අද කැරමල් පුඩින් එකට. ඒ වෙනුවට කිරිපිටි තමයි අරගන්නේ. මෙතනදී මතක තියාගන්න කිරිපිටි කිව්වම අපි දන්නවා වෙන්දපලේ විවිධ කිරිපිටි වර්ග තියෙනවා. සමහර ඒවා ගොඩක් හොඳට උකුවට රස තියෙනවා වගේම තවත් සමහර කිරිපිටි වල රස ගතිය අඩුයි. ඉතින් ඒ නිසා ඔයාලා අරගන්න කිරිපිටියක අනුව හොඳට කිරි ප්‍රමාණය අඩු වැඩි කරගන්න. කොහොම වුණත් අඩුම තරමින් ග්‍රෑම් 50ක්වත් ඔයාලට ගන්න පුළුවන්. ග්‍රෑම් 50ත් 75ත් අතර අරගෙන කිරි එක හොඳට රසට උකුවට හදාගන්න වෙනවා. ඊළඟට චොක්ලට් පවුඩර් ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේකත් ඔයාලා පුළුවන් තරම් බලන්න හොඳට සුවඳ තියෙන හොඳ චොක්ලට් පවුඩර් එකක් අරගන්න. එතකොට තමයි පුඩින් එකේ රස සුවඳ දෙකම හොඳට ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. ඔක්කොම දේවල් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඔන්න අන්තිමට මම සීනි ටිකක් දාගන්නවා. මම සඳහන් කරලා තියෙන්නේ පුඩින් එකට අවශ්‍ය අඩුම සීනි ප්‍රමාණය. ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් සීනි ටික හොඳට කලවම් කරගත්තට පස්සේ රස බලලා අවශ්‍ය ප්‍රමාණයට පැන් රස තියෙනවද කියලා බලන්න. ඒ වගේම මේ වෙලාවේදී කිරි මිශ්‍රණය හොඳට කිරි රසක් තියෙන්න ඕනේ. ඉතින් මේක හොඳට හදාගත්තොත් තමයි පුඩින් එක නියම රසට තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් රස බලලා මදි කියලා හිතෙනවා නම් ඔයාලට තව කිරි පිටි ටිකක් ඒ වගේම සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. බිත්තර එකතු කරගන්න කලින් මේ දේවල් එකතු කරගන්න ඔයාලට මේ වෙලාවේදී අවස්ථාව තියෙනවා. තවමත් මේ කිරි මිශ්‍රණය හොඳට රස්නෙන් තියෙන නිසා අපි මේක ටිකක් නිවෙන්න පැත්තකින් තියලා ඊළඟට ඉක්මනටම කැරමල් එක හදාගමු. කැරමල් එක හදාන්න මම සීනි ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. මොකද කැරමල් එක ටිකක් වැඩිපුර තිබුණොත් තමයි පුඩින් එකේ රස වගේම හොඳ ලස්සන පෙනුමකුත් එන්නේ. සීනි එකටම වතුර මේස හැඳකුත් දාලා මේක අඩු ගින්දරේ අපි කැරමල් එක හදාගමු. මේ විදිහට ටිකක් පෙන ගතිය වගේ එනකොට එක දිගටම ඔයාලට පුළුවන් මේ විදිහට හොඳට මේක කලවම් කරගන්න. එතකොට ඔන්න කැරමල් එක ලස්සන පාටට හැදීගෙන එනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කැරමල් එක පාටට හදාගත්තට පස්සේ ඉක්මනටම පුඩින් භාජනයට දාගන්න. කැරමල් ටිකක් වැඩිපුර හදාගත්තාම ඔයාලට පේනවා ඇති භාජනයේ අඩියට හොඳට වැහෙන විදිහට ලස්සනට ඔයාලට පුළුවන් කැරමල් එක දාගන්න. මේ වගේ කැම බීම හදනකොට අපි පාවිච්චි කරන භාජන ප්‍රමාණයත් අඩු කරගන්න තරමට අපිට ලේසි. ඉතින් ඒ නිසා වුණ කැරමල් එක හදාගත්ත භාජනයේටම තමයි මම කලින් හදාගත්ත චොක්ලට් කිරි මිශ්‍රණය දාගන්නේ. මේ වෙනකොට චොක්ලට් මිශ්‍රණය සාමාන්‍යයෙන් පුංචි දරුවෙකුට බොන්න පුළුවන් ප්‍රමාණයට හොඳට නිවිලා තියෙන. ඉතින් තද රසන ගතිය තියෙන වෙලාවදී බිත්තර එකතු කරගන්න එපා. එහෙමනොත් බිත්තර ටික තැම්බෙන්න පුළුවන්. ඉතින් බිත්තර 4 වෙනමම බීට් කරන්නේ නැතුව මේ පෙන්නන විදිහට මොනලට පුළුවන් මේ භාජනයට එකතු කරගෙන ඔක්කොම ටික හොඳට ගෑරුප්පුවකින් හරි එහෙම නැත්නම් විස්ක් එකක් පාවිච්චි කරලා මේ විදිහට එක දිගටම හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි වැනිලා ටිකකුත් දාගමු. ඒ වගේම දුනුත් මෙන්න මේ වගේ බොහොම පුංචි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඔක්කොම කලවම් කරගත්තට පස්සේ පුඩින් මිශ්‍රණය මේ විදිහට ඔයාලට පුළුවන් පෙරලා පුඩින් භාජනයට මේ විදිහට දාගන්න. ඊළඟට ඔයාලට පහසු විදිහකට මේක ස්ටීම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් oven එකේ දාලා බේක් කරලා අරගන්නත් පුළුවන්. අද පුංචි භාජනයක හදාගත්ත නිසා මම රයිස් කුකර් එකේ ස්ටීම් එක පාවිච්චි කරලා තමයි පුඩින් එක හදාගන්නේ. ඉතින් මතකතුව පුඩින් එක උඩින් මේ විදිහට කවර් කරගන්න. සාමාන්‍ය විනාඩි 35ක් 45ක් වගේ යනකොට ඔයාලට පුළුවන් පුඩින් එක අවශ්‍ය ප්‍රමාණයට හොඳට තැම්බිලාද කියලා ටූත් පික් එකකින් චෙක් කරගන්න. ඊළඟට මේක හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ තියලා අරගන්නවා නම් තමයි ඇත්තටම කැරමල් පුඩින් එකේ රස ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳටම නිවුණාට පස්සේ මම දැන් මේ තියෙන්නේ පැය කිහිපයක් ෆ්‍රිජ් එකෙන් තියලා එළියට අරගත්ත පුඩින් එක.
ඉතින් මේක ෆ්‍රිජ් එකෙන් අරගත්ත ගමන්ම මම කරන්නේ සාමාන්‍යයෙන් උණු වතුර දාගත්ත පිඟානක් උඩින් මේ විදිහට විනාඩියක් දෙකක් විතර තියෙනවා. ඉතින් මේ විදිහට තිබ්බහම පුඩින් එකේ අඩියේ තියෙන කැරමල් එක හොඳට දිය වෙනවා. එතකොට අපිට පුළුවන් මේක අනිත් පැත්ත හැරෙව්වහම හොඳ ලස්සනට කැරමල් ටික ඔක්කොම පුඩින් එකට උඩින් දාගන්න. ඉතින් මේ විදිහට විනාඩි 2ක් 3ක් වගේ උණු වතුර භාජනයක තියලා ඔයාලත් කැරමල් එක අනිත් පැත්ත හරවන්න. ඒ වගේම පුඩින් එක වටේට ටිකක් මම බුරුල් කරගත්ත නිසා ඊළඟට අපිට හරිම ලේසියෙන් මේක වෙන භාජනයකට මාරු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති පුඩින් එක කොච්චර ලස්සනට තියෙනවද කියලා. දැන් ඔයාලට අවශ්‍ය විදිහට කෑලි කපලා ඉතින් මේක රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති කොච්චර ලේසියෙන් අපි මේ පුඩින් එක හදාගත්තද කියලා. විශේෂයෙන්ම ටින් කිරි වගේ දේවල් හැම වෙලාවෙම අපි ගෙවල් වල තියාගන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් නැති වුණත් කිරිපිටි සීනි බිත්තර මේ වගේ දේවල් එකතු කරගෙන ඔයාලට පුළුවන් හිතුන ගමන් ගොඩක් රසට කැරමල් පුඩින් එකක් ඔන්න ඊට පස්සේ හදන්න. ඉතින් එහෙමනම් ඔයාලත් මේ විදිහට චොක්ලට් සහ කොෆි රසට පුඩින් එක හදලා බලන්න. හරිම සුවඳයි, හරිම රසයි. ඉතින් මම හිතනවා මේකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.